ඒකෙදී අද මහේස්ත්‍රාත්තුමිය පොලිසියේ කරුණු විමසීමෙන් පසුව පොලිසිය විමර්ශන අවසන් නැහැ කිව්වා. නමුත් විශේෂ විමර්ශන නෙමෙයි මේ අවට පුද්ගලයන්ගේ ප්‍රකාශ ගන්න තියෙනවා එක කිව්වේ. දින 7ක් ඔහු බන්ධනාගාරයේ හිටියේ. තවදුරටත් බන්ධනාගාරගත කරන්න පොලිසිය ඉල්ලීමක් කරත් විත්තිය වෙනුවෙන් අපි කරුණු දැක්වුවා අප පනත ප්‍රකාරව අප පනතේ කොන්දේසි කඩ වෙන්නේ නොවන තාක් ඔහුට අපදීමෙන් අගතියක් වෙන්නේ නැහැ කියලා. ඒ කරුණු සලකා බලලා රුපියල් ලක්ෂයක මුදල් ලැබයක් සහ ශරීර අප දෙකක් මත සැකකරු මුදා හැරියා. පොලිසිය පැත්තෙන් පළවෙනි දිනේ ඉදිරිපත් කරපු කරුණුම තමයි වෙන අලුත් කරුණක් ඉදිරිපත් කරේ නැහැ. පොලිසිය කියන්නේ මේ සැකකරුට මේක වළක්වා ගන්න අවශ්‍ය පූර්ව ක්‍රියාමාර්ග අරගෙන තිබුණේ නැහැ කියන කාරණේ. ඉතින් අපි විත්තිය පැත්තෙන් පෙන්වලා දුන්නා සෑම මාසෙම ප්‍රාදේශීය ලේකම්තුමිය, සමාජ සේවා නිලධාරි, ග්‍රාම නිලධාරි මේ ආයතනයට ඇවිල්ලා ලොක් සටහන් තියලා යනවා නිර්දේශ දීලා. ඉතින් එවැනි නුසුදුසු තත්වයක තිබ්බනම් ප්‍රාදේශීය ලේකම්ට හෝ ග්‍රාම නිලධාරිට තිබුණා සමාජ සේවා දෙපාර්තමේන්තුවට ලිපියක් නිකුත් කරන්න මේ ආයතනය වහන්න. ඉතින් අද වෙනකන් එහෙම ආයතනය වහන්න කියලා නැතුව රජ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සෑම මාසෙම ගිහිල්ලා මේ වගේ කටයුත්තක් සිතාමතා නොකරන ස්වභාවිකව වෙන කටයුත්තක් සම්බන්ධයෙන් සැක අයිතිකරු බන්ධනාගාර තැබීම දිගින් දිගටම බන්ධනාගාර තැබීම යුතු නැහැ. ඉතින් ඒ කරුණු දෙපාර්ශ්වයටම සවන් දීලා තමයි උගත් මහේස්ත්‍රාත්තුමිය අප නියම කරේ. ඒ වෙනුවෙන් කවුද පෙනී හිටියේ නීතිඥවරු? මාත් සමග නීතිඥ හර්ෂණ මාතලාරිච්චි මහතා පෙනී හිටියා. පැමිණිල්ල වෙනුවෙන් අග්‍රවතර පොලිසිය ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් පෙනී හිටියා. ඊළඟ මේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ගැටලුව ආවද? ලියාපදිංචිය සම්බන්ධයෙන් පොලිසිය අද මුකුත් ප්‍රශ්න කරේ නැහැ. ඉතින් ප්‍රශ්න නොකරන ඒවට අපි උත්තර දෙන්න යන්න අවශ්‍යත් නැහැ. ජීවිත අහිමි වෙච්ච මිනිස්සු ගැන පොලිසිය අහිමි වෙච්ච ගාන විතරයි කිව්වේ. මේ ආයතනයේ දැනට අයිතිවාසිකම් නොකියන මල්ලසිරු සම්බන්ධයෙන් ඒ ආයතනයේ හිමිකාරත්වය ඒ මෘතදේහය ලබාගෙන ඔහුගේ වියදමෙන් ඒ මෘතදේහය මිහිදන් කිරීමේ කටයුතු ඔහු කරන බව දැනුම් දුන්නා. ඊළඟ නඩු දිනේ කවදද? ජූනි 25ට නැවත කැඳවීම් නඩු දිනයක් කල් ගියා. සැකකරුගේ මේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධව විදේශ ගමන් බලපත්‍රයක් සැකකරුට නැහැ. ඒ නිසා ඔහුට විදේශ ගමන් බලපත්‍රයක් නොමැති බවට අධිකරණයට දියුණු ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ගරු මහේස්ත්‍රාත්තුමිය නියම කරා. විදේශ ගමන් තහනමකුත් නඩු කටයුතු අවසන් වෙනතුරු විදේශ ගමන් තහනමක් නිකුත් කරලා තියෙනවා.